ඉරේ ගිනිවිලේ මැද දැවීම පිළිබඳව මම මේ කියන්න ගත්තේ අපි ඔය කරපු නැති වරදවල් වලට පැමිණිල්කරුව හිරගත කරලා බෙල්ල කපපු එක මේ අහක දාලා කෙනිත්තුවා කියලා මාස ගාණක් හිරගත කරපු කෙනෙක් මම. මේ කෙනිත්තුවා කියලා නඩු දාලා බෙල්ල කපපු එක ගැන මේ කතාවක් නැහැ. මම මේ කියන්න ගියේ අපි හිර කූඩු වල ඉද්දී අපි කූරු අල්ලගෙන බලාගෙන හිටියා. එක්කෝ අපිව ගැලවෙයි කියලා එක්කෝ අපිට කෑම ලැබෙයි උදේ හරි රෑ හරි කෑම එක බලාගෙන. නමුත් මේ පොලිස් කාර්යෝ මේ ලොක්කෝ මේ CID මේ ඉන්ස්පෙක්ටර්ලා එතකොට මේ දොස්තරු මේ මොනවාද සියලු ආයතන වල මිනිස්සු ඒ දවසේ ඒ ස්වර්ගයේ පව් කරලා ස්වර්ගයේ විනිශ්චයට ගිහිල්ලා මොකද අවුරුද්දකට 10,000 වාගේ ඉරට දාන හින්දා එයාලට වෙලාවක් හම් වෙනවා මේ හිර කූඩුවේ ඉන්න. ඒ හිර කූඩුවේ ඉන්න ලැබුණේ මොනවාද කෑමටවත් නිදාස් වෙන්න බලාගෙනවත් රෑ කෑමටවත් නෙමෙයි. එයාලට බලාගෙන ඉන්න උනේ ඊළඟට ගිනිවිලට දාන මිනිස්සුන්ගේ සෙට් එක අපි කියලා ඒ පොලිස් කාර්යෝ ඒ දොස්තරු ඒ CID මහත්තුරු ඒ සියලු මිනිස්සු කූරු අල්ලගෙන මරලා තෝනි දෙනවා මේ පොලිස් කාර්යෝ මේ ඊළඟට ගිනිවිලට දාන්න ඉන්නේ ඉරේ මැදට දාන්න ඉන්නේ අපිව බේර ගන්න කවුරුත් නැද්දෝ කියලා. අපි හිර කූඩු වල කූරු අල්ලන් බලන් හිටියේ එක්කෝ රෑකෑම හෝ එක්කෝ නිදහස් වීම. නමුත් මේ ඉන්ස්පෙක්ටර්ලා මේ පොලිස් කාර්යෝ මේ දොස්තරු මේ වෛද්‍යවරු මේ හොරු කූරු අල්ලගෙන බලාගෙන ඉන්නේ ඊළඟට උඹ ගිනිවිලට දාන්න එන වාරේ එනකම්. එහෙම දවසක් එනවා. ඔයාලා බලා ගන්න අපේ පවුලටම කරපු දේ දැන්ට සිද්ධ වෙන දේ මම උඹලාගෙන් තාමත් ඉල්ලන්නේ සාධාරණේ සමාදානේ. හරිද? මම වැරදක් කරලා නෙමෙයි මේ වගේ පට්ට කැරියඩක් මට කෙරුවේ. උඹලත් දවසක අර වගේ කූරු අල්ලගෙන පොලිස් කාර්යෝ ඉන්ස්පෙක්ටර්ලා කූරු අල්ලගෙන දොස්තරු බලන් ඉන්නවා ඊළඟට ගිනිවිලට දාන්නේ අපිව බේර ගන්න කවුරුත් නැද්ද කියලා දෙවියන් වහන්සේ කියනවා. මම කිසිදාක නුඹලා වඳුරන්නේ නැහැ.